ඔන්න ඉතින් අපි ට්‍රිප් එක යන බස් එක ආවා. ඊට පස්සේ අපි හැමෝම ගිහින් අපේ බෑග් ටික ඔක්කොම පැක් කරගෙන කට්ටියම ඊට පස්සේ ගිහිල්ලා කම්ෆර්ටබල් විදිහට වාඩි වුණා. මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන්ම අපි නැගිටලා නටන්න කරන්න සින්දු කියන්න ගියේ නැහැ. මොකද අපි හැමෝම කලින් දවසේ රෑ ලොකුවට නිදාගත්තේ නැහැ. පැය දෙකක් හරි පැය එකමාරක් හරි චූටි කාලයක් තමයි නිදාගත්තේ. ඒ නිසා අපි ලොකුවට ඉතින් අර පටන් ගත්ත ගමන්ම වැඩේට එන්ට වෙන්න ගියේ නැහැ. කට්ටිය පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා ඊට පස්සේ සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මං ඉතින් හයිවේ එකට බස් එක දාපු වෙලේ ඉඳන්ම මගේ වරේ සින්දු වහපු එක ස්ලෝ මියුසික් ටිකක් දාගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක අහගෙන ගියා. මොකද මම මාර නිදිමත මේ ඉන්නේ ඉතින් මගේ පුංචි ඩිස්ටර්බර්. එයා ඉතින් පිටිපස්සේ සීට් එකේ හිටියේ. එයා ඉතින් නැගිටලා මගේ කොණ්ඩෙන් අදිනවා මං එයා දිහා බලනකම්. පස්සේ ඉතින් මම නැගිටලා එයා දිහා බැලුවම මාව කෙයා කරන්නේ නැහැ. ඒක නිකන් කරලා මම බැලුවම ඊට පස්සේ එයාගේ පාඩුවේ එයාගේ වැඩක් කරගෙන hina වෙවි එහෙම ඉන්නවා. ඉතින් මට ඒ වෙලේ හිතුණා වීඩියෝ එකක් ගන්න කවදා හරි එයා දැන් චූටි ඉන්නේ තාම එයා ලොකු වෙච්ච කාලෙක එයාට ලස්සන මෙමරි එකක් වෙයි කියලා හිතුණා. ඔන්න අපි කට්ටිය මුලින්ම ආවා කතරගම කිරිවෙහෙර. ඔය තියෙන්නේ අපි කතරගම කිරිවෙහෙර වැඳලා එන ගමන් බස් එකට යන ගමන්. තමයි හොඳම. බිම්මල මගේ. අපි ගියේ ලොකු නිවාඩුවක් අපිට හම්බෙලා තිබිච්ච කාලෙකනේ. ඒ නිසා ක්‍රවුඩ් එක ටිකක් එදා වැඩි. ඔය අපි පොලිමේ ඉන්නවා කතරගම දේවාලෙට පූජා වට්ටි පූජා කරන්න අපි පොලිමේ ඔය තියෙන්නේ කාවඩි. මන්නම් කතරගම ගියොත් බලන්න ආසාවෙන්ම යන දෙයක් තමයි කාවඩි නැටුම්. ඒක අපිට හැම වෙලේම හැම තැනකම දකින්න ලැබෙන්නේ නැති දෙයක් නේ. ඔය නම් අපේ චූටි මල්ලියව බිමින් තිබ්බා. සාමාන්‍යයෙන් එයා ඔය වගේ මියුසික් වලට හරි කැමතියි. ගෙදර හිටියත් එයා ඩාන්ස් කරනවා. අපි ඉතින් හිතුවා එයා ඩාන්ස් කරයිද දන්නේ නැහැ කියලා. ඒත් එයා ඒ වෙලාවේ නර්වස් වෙලා හිටියේ. අක්කත් අයියත් දෙන්නම ඩාන්ස් සමහර විට එයාගේ ෆස්ට් ටයිම් නිසා වෙන්න ඇති.聴覚を失った猫ඔතන නම් අපේ අක්කගේ ඇවිදින විදිය අයියා ඇක්ට් කරලා පෙන්නනවා මෙහෙම තමයි මෙයා ඇවිදින්නේ එහෙම කියලා. ඊට පස්සේ අපි යාලට යෝජනා කරා ඔය දෙන්නම එකට යන්න. එතකොට අපි කියන්නම් කාගේද ලස්සන ගමන කියලා. එනකොට මම හිතන්නේ අක්කට වඩා අයියා ලස්සනට ඇවිද්දා. එයාලා දෙන්නයි කවුරුත්ම දන්නේ නැහැ මම වීඩියෝ කරා කියලා. ලස්සන මෙමරි එකක් වෙයි කියලා කවදා හරි දවසක මම මේ වීඩියෝ එක මේකට ඇඩ් කරා.
ඊට පස්සේ අපි ගියා සෙල්ල කතරගමට. කතරගම ගියොත් අපි අනිවාර්යයෙන්ම යන තැනක්නේ. අපි ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා මාළුවන්ට කෑමක් දාලා ඊට පස්සේ අපි ගියා ගණදෙවි කෝවිලට. ඊට පස්සේ අපි ගියා කතරගම ලක්ෂ්මී දේවාලයට. එතන හරිම ලස්සන තැනක්. ලස්සනයි කියලා කියන්න හේතුව මුලින්ම අපි ඇතුළු වෙන තැනම තියෙන්නේ ඔන්න ඔය වීඩියෝ එකේ තියෙනවා වගේ ලස්සනට බුදු පිළිම. ඇත්තටම මට ඒ තැනට ආස හිතුණා. ඊට පස්සේ මම එකක් වෙසක් දවසේ අප්ලෝඩ් කරා Instagram, TikTok. මගෙන් ගොඩක් අය WhatsApp එකටත් මෙසේජ් දාලා අහලා තිබ්බා කොහෙද මේ ලස්සන තැන කියලා. මං ඒ අප්ලෝඩ් කරපු වීඩියෝ එක මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඔයාලත් බලලා කියන්නකෝ ඒ තැනේ ලස්සන. සුදු නෙළුමක් පිණි සිහිනෙන් දෝවා කරුණාමෙත් ගුණ සිත් පුරවා ලෝතුරු අමදහරේ ගිලිලා සාදුවදින් හිමි සිරස නමා. ඊට පස්සේ අපි ලක්ෂ්මී දේවාලයට පූජා කරන්න පළතුරු වට්ටි හැදුවා. අපි කිව්වට අපි හැමෝම නෙමෙයි දෙන්නෙක් තුන් දෙනෙක් වගේ තමයි ඒකට ජොයින් උනේ. ඔය ඉන්න අයියලා දෙන්න ඒ දෙන්නයි වැඩේ ලස්සන්ට කරා. මං හිතන්නේ දැන් නම් වෙලාව 3:00ට 4ට විතර ඇති.
අපි ඔය නාන්න තැනක් හොයාගෙන යන ගමන් ඒ කියන්නේ අපි වන්ඩේ ට්‍රිප් එකක්නේ ගියේ. එතකොට අපි යන්න හිතාගෙන හිටපු තැන් ඔක්කොටම ගිහිල්ලා 3:04 විතර අයියාගේ කසින් කෙනෙක්ගේ ගෙදරකට අපිට රෑ කෑම ලෑස්ති කළේ එයාලා. ඒත් අපි රෑ කෑම එහි ගෙදර ඉඳගෙන ගත්තේ නෑ. මොකද අපිට ඕන වෙලා තිබ්බේ වතුරට වෙලා ගොඩක් වෙලා ඉන්න. ඒ කියන්නේ පැයක් දෙකක්වත් නැත්තම් අපිට ඉන්න කාලය අඩු වෙනවනේ. අපි එහෙ ගෙවන කාලේ වැඩි වෙනකොට ඒ නිසා අපිට අග්ගාලා කැම ටික පැක් කරගෙන ඒ නන්දලත් එක්කම හොයාගෙන ගියා නාන්න තැනක්. ඊට ඉතින් ලස්සන තැනක් පෙන්නුවා. මේ තියෙන එතන ගත්ත එකක් වීඩියෝස් මුකුත්ම ගත්තේ නැහැ. ඒ කියන්නේ අපි අතර වතුරින් තඩි ෆෝන් ගෙනියන්න බැහැනේ. අපිට ඕන වෙලා තිබ්බ වතුරේ ගොඩක් වෙලාවක් ඉන්න. ඒ නිසා ඉතින් අපි වතුර දඟල ඉඳි ගත්ත ෆොටෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. ගොඩට ඇවිල්ලත් ඇඳුම් චේන්ජ් කරගෙන එතකොට මං හිතන්නේ 6:00 විතර වුණා. ටිකක් කළුවරයි එතකොට. ඊට පස්සේ ගත්ත ෆොටෝස් ටිකක් තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි තීරණය කරා ඒ අයිනි වැව අයිනි ඉඳගෙනම කනවා කියලා. ඊට රෑ කෑම. එතකොට අපි ගත්තේ රෑ නෙමෙයි. ඊට පස්සේ ඉතින් අපිට තිබ්බේ දිගටම පිටත් වුණාට පස්සේ දිගටම එන්නේ නේ. එතකොට අපි නවත්තින්න ඕනේ නෑනේ තනින් තන. ඊට පස්සේ ඉතින් අපි හැමම කාලා ඔක්කොම ටික පැක් කරගෙන බස් එකට නැගලා ඊට පස්සේ ඉතින් අපි සින්දු කිව්වා නැටුවා. 找一个最爱的、深爱的、相爱的、亲爱的人来告别单身，一个多情的、痴情的、绝情的、无情的人来给我伤痕，伤心的人那么多，我应该勇敢地过，不要爱过了、错过了，留下了单身的我独自唱情歌。 ඔන්න ඔහොම තමයි අපේ ලස්සන දවස ගෙවුනේ. මේ තියෙන්නේ අපි හැමෝම එකට ඉඳලා ගත්ත ගෲප් ෆොටෝ එක. ওই ගෲප් ෆොටෝ එක ගත්තේ අපි ගමන පටන් ගත්ත ගමන්ම කට්ටිය තෙහෙට්ටු වෙන්න කලින්. ඉතින් ওই ෆොටෝ එකේ එක්කෙනෙක් කඩේ අපේ තාත්තා එයා බස් එකේ මුල්ම අපි බහැපු තැනට එයා ගියේ නෑ. ට්‍රිප් එකෙන් පස්සේ අපි කෙලින්ම ආවේ අයියලාගේ ගෙදර. ඒ කියන්නේ මාතරට. ඊට පස්සේ ඉතින් අපි ඒ දවසේ රෑ එහි ඉඳලා ඊට පහුවෙනිදම මං හිතන්නේ 10 ගානට තිබිච්ච ට්‍රේන් එකේ තමයි අපි එන්න පිටත් උනේ. යති අපි ගියේ හයිවේ බස් එකේ. එද්දි අපි ට්‍රේන් එක එනවා කියලා හිතුවා. Ananda Patri, apati teke na, apatia, apati teke ku, apati ko, apati kut kut kut, apati ye. Run it down, the sun is up, so run it down, get your money up, I put money down, on all of us, on my people now, on what I love, ooh. වීඩියෝ එකේ එන්ඩ් එක වෙනකන් හිටපු ඔයාලට thank you so much. Give me kiss. Give me umma. Nah. Punca tu umma kat kau. Ayo. Again. I love you. Again. I love you. I love you. I love you. I love you. So my beautiful loves, subscribe to keep in touch.